ආයිබෝවන් ඔබ මේ සිටින්නේ ලග්න ලන්තේ සමගයි. මොකද්ද? ඈ මොකක් සමගයි කියලාද කිව්වේ? ලග්න ලන්තේ. ඇයි ඒක හරි නැද්ද? නෑ මොන හුලං විස්කෝටුවක් හරි. ඔබ කියපන්කෝ. ඔය කොරේ හරියටම ඔය රෙකෝඩින් එක නවත්තපන්. ඇයි දැන් මොකද්ද උනේ? කිරිවටි දැන් මේ සිටුේෂන් එක පොඩ්ඩක් තේරුම් ගනින්කෝ. හරි මං තේරුම් අරන් ඉන්නේ. මොකද උඹ තේරුම් අරන් ඉන්නේ? ඔය මොකද්ද බේටියෝ දැන් කිව්වේ? අනේක. අනේ මණ්ඩා කිරිවටි මේ වගේ කිරිසප්පියොත් එක්කනේ අපිට මේ වැඩ කරන්න වෙලා තියෙන්නේ. හරි කොහොමුණක් කමන්නේ. මෙතනින් එහාට වෙලඳ දැන්නින් දාන්නේ නැතුව මං අහනවා ඒට විතරක් උත්තර දෙන්න. තේරුණාද? තේරෙන්නේ නැති වෙදින්නේ මං ඉතින්. මොනවාද කුතු කුතු ගන්න? යමි දැන් තමයි තේරුනේ කියලා කිව්වේ. හරි අපි ගමුකෝ. හරි එහෙනම් ඔන්න ගත්තා. ආයෝ ඔබ මේ සිටින්නේ ලග්න ලන්තේ සමගයි. අද අපි කතා කරන්නේ දනු ගැන. දනු ගැන මම දන්නවා. මොනවද දන්නේ? අර ඔයාගේ අර දනුනේ මට කීප සැරයක්ම කතා කරලා කිව්වා. ඔයා කෝල්ව ගරුවලුනේ. පව් අහිංසක කෙල්ල. හොඳයි අපි දැන් හොඳයි කියන්නේ මොන හොඳක්ද? ඔවම එන ගහන වැඩ. ඒක එල්ල කීටිකේව අමුකට ලැබුයි කැලන්නාසි ඔය හිටිය. හරි ආයි හරි කියන. නෑ මේ ආපංගෝ කිරිබටි අපි ඔන්න දැන් අපි නැවතවතාව. හරි බේටි කියන. හරි අපි දැන් ප්‍රධාන මාතෘකාවට නැවතවතාව කියමු. ඔව් අද දවසේ අපි කතා කරන්නේ ධනු ලග්නය ගැන. ඉතින් ධනු ලග්න හිමියා ගත්තහම කෙලින් වැඩ කරන බෑටි පොඩ්ඩක් ඉන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෙලින් වැඩ කරන කිව්වහම කෙලින් කියන්නේ බෑටි කොණ්ඩ නවන්නේ නැද්ද? ඔය ඉතින් අනේ මන් දන්නේ බං මට බෑයකෝ මේක කරන්න. ඒ ප්‍රශ්න අසමින් තමයි ඉගෙන ගන්න. කෙලින් වැඩ කරන කියලා කියන්නේ අර ඍජුව වැඩ කරනවා කියලා. ඍජු කොනස්ගේ අනේ මට තේරෙන්නේ නෑ බම්බට කියලා දෙන්න. අංශක අඤ්ඤුව නෑ මුකුත් නෑ. ඕක නවත්තපන්. හරි බේටි ඔයා කියන්නේ මං ආගෙන ඉන්නන්ද? මම කරදර කරන්න හොඳ බබා වගේ ඉන්නේ. හරි එහෙනම් ආයි මුකුත් වෙලෙන් දැනින් දාන්න එපා. හොඳයි. ඉතිවත් දාන්න ආන් ඉන්නේ. ධනු ලග්න හිමියා කෙලින් වැඩ කරන උසස් ගුණධර්ම සහ ගුණකරුක බව මෙම පුද්ගලයින්ගේ විශේෂයෙන්ම ලක්ෂණයේ විදියට සලකන්න පුළුවන්. ගුණතිලක්කව පොඩ්ඩ පිට උගල ගියා. මේ වගේ වැඩසටහනක් කරද්දී පොඩ්ඩක් පිළිවෙලකට හිතපන්. ඉතින් බර්ඩි මා දනුනේ. ඒකයි මට හිතා ගන්න බෑ මගේ එහෙම උසස් ගුණාංග තියෙනවද කියලා. දැන් තුරු ටික අහපන්. හරි වෙලද දැන් දාන්නේ නැහැ. ඊට පස්සේ තමන් සතු සැප සම්පත් සහ කාලය අනුන් වෙනුවෙන් කැපකිරීමේ උසස් ගුණාංගයක් මොවුන් සතුව ඇත. හදිසියෙම කිව්වනේ ඒක. ඒකනේ මගේ පරණ අරයා. එයා මම වෙන කෙනෙක්ට දුන්නේ අනුන්ට දෙනවා ප්‍රාමණ සතු මේවා මොනවද ඒවට කියන්නේ මොනවද? සැප සම්පත්. ඒකද කියන්නේ මට තිබ්බ උතුම්ම සම්පත එයා. හරිනේ ඉතින් ඕක හරිනේ. ඔය ඉතින් දැන් එතකොට උඹ කියන්නේ උඹගේ අරයව අනුන්ට දුන්න එක තමන් සතු සැප සම්පතක් අනුන්ට දුන්නා කියලා. නැත්තම් වෙන මොකද්ද? හරි මට තිබ්බ සියලුම සම්පත් ඒක. එතකොට හරි ඒක හරි කියමු. දැන් ඊට පස්සේ කියනවා යුක්තිය අසාධාරණයේ පිළිබඳව නොපැකිලිමත්ව ක්‍රියා කරන මොහු සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා කියලා.
එතකොට ඒක හරිද? එතන නම් පොඩි පරහක් තියෙනවා බේටි. කියයි යන්නකෝ බේටි. කරන් යන්නකෝ බේටි. එතන පොඩි පරහක් තියෙනවා බේටි. තමන්ට පුද්ගලික හානි සිදුවද තමන් ඉදිරියේ යම් පුද්ගලයෙකුට අයුක්තියක් සිදුවහොත් ඒ පිළිබඳව දෙවරක් නොසිතා ක්‍රියාමාර්ග ගැනීමට තරම් මොවුන් ඉතාමත් නිර්භීත හා සංවේදී පුද්ගලයන් වේ. ගන් ඔය දෙකෝ කියන්නකෝ. බේටි කියන්නකෝ. ඉතින් කිරිබටි උඹගේ කොහෙද නිර්භීත බව? හරි. එතන පොඩි පරහක් තියෙනවා. නමුත් අර සංවේදී ගෑල්ල මර පොඩ්ඩක් තියෙනවා. ඇයි මතක නැද්ද? උඹත් එක්කමනේ මං අර කෙල්ලගේ පාරේ හිලව්වට ගියේ. එදා මං ඒ කෙල්ලව බාර දීලා හොටු පෙරාගෙනම අඩපු එක මඩි නැද්ද යකෝ සංවේදී කියන එක. බේටිගේ වයර් මාරුනනේ හිටපු එක. උඹ මට මාර වදයක් දුන්නා එතන හොතු පෙර නේද? ඒක තමයි කියන්නේ. හැබැයිට යාළු විතර මොකක්ද එක කියලා එකට කියනවා මට ඒක මතක නැහැ කොහෙද පරපොරක තිබ්බා. ඔව්. ඒක මම බලලා උඹට ඒක බේටි කියන්න. හා. ඒක අපි මේ වැඩේට එමු. හරි. ඊට පස්සේ කියනවා නීතිගරුක ස්වභාවයට මුල් තැන දෙන මොවුන් නිතරම තම මිතුරන්වද යහපත් කල්කිරියාවෙන් ගෙවීම උදෙසා නිතරම ඔවදන් ලබා දෙයි කියලා. ඒක කොයිද බං හරි? උඹ ආගක උඹට හිර වෙන්න ඕනේ ඒකට. උඹ තමන් මට දාන්න තියෙන තරම් ලෙඩ ඔක්කොම දාන එක. ඒක අනේ වන්දන බේටි. හරි ඊළඟට මොකද්ද තියෙන්නේ බලමු අපි පොඩ්ඩක්. ඊළඟට තියෙන්නේ 180ක් මට තියෙනවද බලමුකෝ අපි. හරි බලමු. තව තියෙනවා බම් මේක සෑහෙන. ඔය ආකාශ වස්තු දිහා බලමුද ඔය කියන්නේ? ඔය හරියටම හරිද මේ බේටියි? අන්න මේක හරි. මේක හරියටම හරි. ඔන්න බලපන් ඈ. තම පෙම්වතිය හෝ බිරිඳට විශාල වශයෙන් නිදහස ලබා දෙයි. හරිනේ බං? ඒකට මම නිදහස් කළා. ඔව් උඹ නිදහස් කරලා ඇරියා විතරක් නෙමෙයි උඹ නිදහස දීපු හින්දා තමයි උඹට හතරවටෙන්ම සලූට් ගහලා ඒක ගියේ. ඔව් කියන්නේ බා වෙටියයි වඩ දුක හිතෙනවා. කතාව. ඔව් ආයිසරයක් උඹ සංවේදී වුණා. ඒක නිසා ඒක හරි. අපි නැවත වාරයක් මේකට යමු. හොඳයි. අපි නැවත වාරයක් එක්වී සිටින්නේ ලග්නලන්තේ සමගයි. ඉතින් ඇති බං. හරි බෙටියයි කියන්නේ පරණ දේවල් මතක් කරනෝනේ. හරි කරගෙන යන්න. හරි. හුදකලාවට විශාල වශයෙන් මුල් තැනක් දෙන මොවුන් නිතරම ජීවිතයේ යථාර්ථයේ සෙවීම සඳහා විශේෂ උනන්දුවක් දක්වයි. අන්න ප්‍රශ්නේ. හරි කියන්න. ප්‍රශ්නයක් නැහැ කියන්න. හරි. ජීවිතයේ යථාර්ථය සොයන්න කියලා කියන්නේ ඇයි දැන් එතකොට උඹ මේ අනිත්‍ය මෙනෙහි කර දින්නේ? නෑ ඉඳලා හිටලා වැස්සකට දෙයකට පන්සලකට යනවා ඇරෙන්න ඉතින් යන්නේ ආයි ඉතින් යනවා අර එහා පැත්තේ චූටි මැනික පොඩ්ඩක් බලන්න යනවා ඉඳලා හිටලා එහෙම තමයි ඉතින් ඒත් ඉතින් අනිත්‍ය මෙනෙහි වෙනවනේ කොහොම ගියාම ඉතින් කොහෙද හරි ඔව් උඹට අනිත්‍ය මෙනෙහි වෙන හින්දා උඹට විතර නෙමෙයි අනිත්‍ය උන්ටත් අනිත්‍ය මෙනෙහි වෙනවා උඹගේ අර කටු සෙරප්පු දාගෙන පන්සලට ගිහිල්ලා පන්සලේ තියෙන හොඳ සෙරප්පු දාගෙන ඉන්න උඹ බෑටියයි මේක මෙහෙම කරන්න බෑ. ඔයා ඕම මාව සමාජ ඉස්සරහ සමච්චරියට පාත් කරන සීමාවක් තියාගන්නක බෑටියයි. මේක කී දෙනෙක් අහන් ඉන්නවද? ඔයා බලන්නකෝ. මේක තමයි හරි මං කටවාගෙන ඉන්නවා. ඔය මේ වැඩසටහන කරගෙන යමුකෝ මේක මොකද්ද කරන්නේ? ඔව් අපි පටන් ගමු එහෙනම්. හරි. තවද ඇතැම් විට සියලු දේ අතහැර ආධ්‍යාත්මික සුවය සෙවීමටද උත්සාහ දරයි. ඒකත් ඉතින් අර ටිකමනේ. හරි හුලන්න එපා ඉතින් හුලන්න එපා. මටත් මෙතන පපු පිච්චිලා යන උඹ හුලනකොට. ඔන්න ඊළඟට ඒ සම්බන්ධව කේන්දරයේ ග්‍රහයෝග ඇතනම් මහානදම් පිරීමටද යාමේ අවස්ථාවක් බහුලව දක්නට ලැබේ. අනේ මගේ වස්තුවේ මේ ඔන්න ඕක මට ඉඳලා හිටලා දිනු නිකන් මේ නිකන් දුන්ජේ වගේ මහණුන් වගේ දැන් අද කාලේ මහණුන් වුණාම කොච්චර ෆැසිලිටි සම්මිනවල බලන්නකෝ ඈ
දැන් ඒ කියන්නේ දැන් අර විජේෂය හයිජේෂය කොච්චි ජීවල් තියෙනවද එහෙම දෙයක් තියෙනවා. දැන් මේ අහපන්. මේ අපි මේ නාලිකාස්සේ මේ ඉල වෙලා ඉඳලා අපිට හරියට අපිට වගතුවක් වෙයිද මං අහන්නේ ඔව් අපිට ඒක පොඩි ඇත්තක් තියෙනවා ඇත්තක් තියෙනවා. මාටින්ලා හිටලා පොඩ්ඩක් වැදගත් දේවල් තියෙනවනේ අනිවාර්යෙන් මම මේ කල්පනා කරේ උඹ ඔය වගේ වැදගත් දෙයක් කිව්වමයි බටි. ඉතින් කිරිබටි මහණෙඩම් පුරන ඒ කියන්නේ ඔයාට ඒ කියන්නේ ඇත්තටම මේ හිතිලා තියෙනවද ගිහිගේ අතහැරලා යන්න? එතකොට ඔයාට පොඩ්ඩක් ලස්සනට මේ කවි එහෙම හරි ඇති ඕනට වඩා සංවේදී වෙන්න යනවනේ. එහෙම වුණාම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න බෑ අපිට. හරි දැන් අහගන්නකෝ මම දැන් මේ ඔයාට මේ දැන් ඔයා දනුවෙන්න යන්නේ. ඔව් මට පොඩි බයින්නක් ඔය වැඩි කරගෙන මම පොඩ්ඩක් මේ පොඩි ඉස්සර ඥාන කඩින් කොට්ටුවක් කාලා ඉන්න. මේ පිස්සු කෙලින්න එපා සාන්ත මේ බයින්නේ ගුඩු ගන්නවා වගේ. අපි මේ වැඩසටහනක් ඇතුලේ ඉන්නේදී පොඩ්ඩක් අපිට තියෙන්න ඕනේ ඩිසිප්ලින් එක. අන්නේ ඩිස්පෙන්සරිවත් නැද්ද ඔය යන්නේ පොඩ්ඩක්. හරි. ඩිස්ප්ලින් මොනවද ඒවනේ ලුයින් නෑ වෙලෙන්ඩනින් දාන්න එපා. අපි ආයෙත් පටන් ගමු. පොඩ පිළිවෙලකට හිටපන්. හරිද? ඔන්න දැන් මම පටන් ගන්නවා. ඔව් නැවත වාරයක් අපි මේ සූදානම් වෙන්නේ ලග්න ලන්ටේ සමග ඔබව නැවත වාරයක් එක්කාසු කිරීමට. ඉතින් ඔන්න අහගන්න අපි ඊළඟට මේ ධනු ලග්න හිමියා ගැන යන්නේ. අන් අයගේ හැඟීම් හා සිත් කියවීමේ විශේෂ හැකියාවක් ධනු ලග්න හිමියන් හට උපතේදීම හිමි වී ඇත. ඇත්තද? ඒක නම් දන්නේ නැහැ මටත් ඒක හිතාගන්න බෑ මේ බෑටි අයියේ. ඒ කියන්නේ උඹට දැන් මම වැරදියාවක් කිරිබටි මගේ හිත එහෙම කියවන්න පුළුවන්ද? මට ඔයාගේ හිත කියවන්න පුළුවන් වුණා යා. ඉන්න පාට්නයක් ඉන්නවා මෙතන. මට පුළුවන් මම ඒක පුළුවන් කියන්නේ මම සමහර වෙලාවට උත්සාහ දාලා තියෙනවා. පොඩ්ඩක් ඉතින් මේ ජජ්ජ දන්නද දාන්දු මෙන්නවලු ඉතින් බලමු ඉතලාට පුළුවන් ඒ ඉතින් පුළුවන්. ඔව් නෑ උත්සාහ දාන්න එපා. උත්සාහ දරුවොත් එහෙම ඇත්ත වශයෙන්ම මට මේ ගමන යන්න අමාරු වෙනවා. අපි ඉතින් කියමු. ඔහුට ලැබෙන අත්දැකීම් තාර්කිකව විශ්ලේෂණය කිරීම මහින්ද අනේ සමාවෙන්න ඕනේ වැරදි වචනයක් කියුණා නම් එහෙම ඔය අදාළ නැති වචන කියන්න එපා මේ මැද්දද නිකන් බෝලිං ගලා යන වැඩි හැමම අවුල් ඉන්නවනේ. මේක මේ පොඩ්ඩක් ලියලා තියෙන එක මට පොඩ්ඩක් පැටලුණා. සමාවෙන්න ඕනේ. මම නැවත වාරයක් කියන්නම්. ඔහුට ලැබෙන අත්දැකීම් තාර්කික විශ්ලේෂණය කිරීම මගින්ද මෙම ක්‍රියාව මොවුන් තවදුරටත් සාර්ථක කර ගැනීමට උපන් හපනුන් වේ. අම්මෝ බර වැඩි බං මට ඒක තේරුන්නේ නැහැ. මට තේරුන්නේ නැහැ ඒක බර වැඩි. හරිද? හරි ඒක අතාරිමුකෝ. ඔව් ඒක අතාරිමු. මෙන්න තියෙනවා තව එකක් ඈ. අහගන්න. තීක්ෂණ බුද්ධිය නිවැරදිව භාවිතා කරන මොවුන් තීක්ෂණ. ඔව්. වරදේ පටලවීමේ සම්භාවිතාව 100% වන අතර නිතරම දහමට ලැබි දර්ශනයක් විශ්වාස කරන පුද්ගලයෙක් වේ. බේටයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඔය 100ට ගණන් මැද දහම කොහොමද එකට ගණනුයි බුද්ධාගම එකතු වෙලා නෙටුනේ තියෙන්නේ. ප්‍රශ්නයක්. ඉතින් පොඩ්ඩක් පටලවිලයි නේද? ඒක කියන්නේ ගණනුයි බුද්ධාගම එකට නිකන් අර මොනවාද බිස්කටුයි කැවුම් කැවුම්ුයි නිකන්. මොකක්ද පොඩි අවුලක් තියෙනවා නිකන්. ඉතින් මේ අහන්නේ මිනිස්සු ඔක කොහොම හරි තේරුම් ගනි බා. අහපන්කෝ දැන් අපි ඊළඟ ටික කියාගෙන යමු. හරිද? ධනු ලග්න හිමියාගේ තීරණ ගැනීම පිටතින් බලන කිසිවෙකුට අනුමාන කරගත නොහැකි වන අතර නිතරම තමා නැමැති උසාවියෙන් ප්‍රශ්න සහ තීරණ ගනි.
උඹට ඉතින් උසාවිය වගේ තමයි දැක්කනේ මේක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා පොඩි ප්‍රශ්න ටිකක් මගෙන් ඇහුවේ කියන්නේ වජ්ජුකුජු ගානවනේ. අනේ බං පොඩ්ඩක් ඉවසලා හිටපන් අන්තිම ටික යන්නේ අන්තිම ටික. හරිද? හරි. පොඩ්ඩක් විටක ඉතාමත් ලෝභයෙක් විදිහට වියදම් කරන මොවුන් විටක තමා සතු සියලුම වස්තුව වුවද වියදම් කිරීමේ ස්වරූපයක් මොවුන් සතුව දක්නට ලැබේ. අන්න දැක්කද මගේ වස්තුව ගැන කිව්වා ආයි පාලා. අයියෝ ඒ වස්තුව නෙමෙයි බම් මේ කියන්නේ. මේ කියන්නේ උඹට තේරෙන විදිහට කියන්නත් එපා මම මේක නේද? මට ඔය නිකන් හොඳ මුල්ලි මෙතන වස්තුව කියලා කියන්නේ ඔබ සතුව තියෙන ධනය ගැන. ධනය. ඒ කියන්නේ මිල මුදල්. අන්නේ නැති මේකනේ. අන්න හරි. ඉතින් බං උඹට ලෝභ වෙන්නවත් වියදම් කරන්නවත් මොන මගුලක්ද බං තියෙන්නේ? මේකනේ ගහලෝක දිහා බලලා ලියනකොට කොහොමද වෙනස් කරලා ලියන්න තිබුණේ? මම හිතේ ගහලෝක ටික හරියට පෙළ ගැස්තිලා නෑ. දෙයියන් ටිස්තුන් කෝඩියක් ඉන්නවා කියනවා. අනේ හරියට පෙළ ගැස්තිලා නෑ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරි අයියා කියන්නකෝ. අපි බලමු හොඳේ. මෙම පුද්ගලයන් සියලුම ලග්න අතරින් වැඩි වශයෙන් උත්සාහය හා අධිෂ්ඨානයේ බහුලව මේ මට තේරෙන්නේ නැහැ මොකද මේ කියන්නේ. ආයිසර බලමු. මෙම පුද්ගලයින්ගේ මේ මං කියන්නේ ඔය බර්ඩ් අයියා ඉස්කෝලේ යන බර්ඩ් අයියා. කවුද ඉස්තිත්වයක ලිව්වේ? මේක ලිව්වේ කවුද? අර අලුතෙන් ආපු පිස්සු හොන්තුව බම් මේක ලිව්වේ. කලබලේ ගන්න පිටවන්නේ නැතුව. අල්ලපු ගෙදර ඒවත් ලියලාද කොයිද බම් මට මං කියන්නේ වැඩි. ඔව්. අපි මේ සත්‍යයට ඔක නවත්තමුද? මේ සත්‍යයට? කමන්නේද? නෑ මේ ගන්න පිටර ගන්න බැරි රටිනනේ මේ ස්ට්‍රිප් එක ලියමුන්නේ නැන්දට. ඔව්. අපි මේ සත්‍යයට මේක නවත්තමු. අපි ටෝටික ගන්න පිටර ඊළඟ සත්‍ය කියමු. මේගොල්ලෝ ඉන්නවනේ ඉතින් ඕකද හැමදාම බලනවනේ අපේ නාලිකාව. ඔව්. එහෙම හොඳයි. අපි එහෙම කරමු. එහෙම කරමු. දැන් මට බඩගිනි එක. විතර බඩගින්න කියන්නේ බා එතකොට ඉතින් මටත් ඉන්න බැරි වෙන්නේ. කයි කියන්නේ උදේට කාලා කීරට වැඩ තියෙන්නේ බලන්නකෝ අපි. හරි. දැන් මේවා අපේ ලොක්කට ඇහුනොත් එහෙම උඹයි මායි දෙන්න ආයි මේ channel එකේ ඉඳලා ඉවරයි. ඒක පොඩි වචනයක්. ඔව් ඒක නිසා අපි මේක ෂේප් එකේ ඉවර කළා දාමු නේ. හරි. අයියෝ ඊගෝ පටන් ගත්ත අග ටික ආයි පිළිවෙලකට පටන් ගත්ත විදිහ ඉවර කරලා දාන්නකෝ. අග ටික ආයි පිළිවෙලකට ලස්සන්ට ඉවර කරමු. එතකොට ලොක්කා මුලා අහලා ආයි කැස්සනියකෝ. අයියා කියන්නේ. හරි. ඔන්න දැන් අපි අග ටික ආයි පිළිවෙලකට ඉවර කරලා දාමු. හරි. ලොක්කා එතකොට මුල අහලා ආයි අහන්නේ අග. මැද්ද බලන්නේ. මැද්ද බලන්නේ. ලොක්කා මැද්ද බලනවා නම් බං අර වගේව කරගහයි. නෑ. ඉතින් ඒ වෙනම කතාවක්. අයියේ වැඩි කියවන්නේ යන්නේ බා. බඩ පුඩු ගානවා ආයිත් මගේ. හරි. ඔන්න එහෙනම් ඔන්න මම පටන් ගන්න ඈ. හරි. අයියා කියන්නේ මං ඉන්නේ මෙතන. අයියා කියන්නේ. හරි. ඉතින් අද දවසේ ඔබ එක් වී සිටියේ ලග්න ලන්තේ සමගයි. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි ධනු ලග්නය ගැන අද දවසේ ඔන්න ඔහොමයි අපි ඔබ වෙනුවෙන් පොඩ්ඩක් ඉන්නයි මේ අර සාකඩ බයිස් මොකක්ද ඒක කරන්න කියලා කියන්නේ මෙයාලට. සාකඩ බයිස් මොකක්ද අන්නේ වචන කියාගන්න බෑ ජීදුක් වෙනවා. හරි මම කියාගෙන යන ගමන් ඉතින් උඹ ආයෙ වෙලන් දැන්නීමක් දැම්මනේ. දැන් මට මුල කිව්ව ටික මතකත් නෑ. ඔබ මේ එක්වී සිටින්නේ ලග්න ලන්තේ සමගයි. ඉතින් අද දවසේ අපි ධනු ලග්නය ගැන තමයි මේ කතා කරේ. ඉතින් නැවතත් දවසක අපි තවත් ලග්නයක් සමගින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව සමුගන්නයි හදන්නේ. ඉතින් සමුගන්න ඉස්සෙල්ලා මම මේ ඔබට මතක් කරන්නේ ඔබ අපගේ channel එක subscribe කරලා නැත්නම් අම්මෝ වචනේ හරි අමාරුයි බන් දිවා ගිස්සත් තිබුණා. මොයි කියන්න බෑ මේ මේකී. අයිසරියක් බලමු. ඔබ අපගේ channel එක subscribe කරලා නැත්නම් subscribe නෑ එපා මං කියන්නේ. උඹ හිතපන්කෝ.
අයි බටි කියන්න හරි. බටි කියන්න ඔබ අපගේ චැනලේ සබස්ක්‍රයිබ් කරලා නැත්තං වහාම ඒ පාලන හයු වගේ වහාම කියන්න බෑනි බා. අදම අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා අදම කියන්නේ අදම නෑ බං ඕකන කිරිබටි බැරිියුම්බත් එක්ක හරි, හරි. මට මේ ඉවර කරන්න දීපංගෝ මගේ බජු පුජු ගන්න අනේ එනේ නම් කතවාගෙන පොඩ්ඩක් හිටපන්. හරි. ඔබ අපගේ channel සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම අපේ channel සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදී ඔබට ලග්න ගැන තව තවත් තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි ලග්න ලන්තෙන් සමුගන්නයි හදන්නේ. අප සමග සම්බන්ධ වූ ඔබ සියලු දෙනාට සාදු 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 ගම කෑවනේ. බෝධි පූජාවක් කියලා හිතුවද යකෝ මේක? පන්සල්ට පොඩ්ඩක් හිත ගියා පොඩ්ඩක් හරි, හරි. චූටි මැනික පොඩ්ඩක් මතක් වුණා ඉතින් අත්තිත් එක යනවනේ ඉඳලා හිට හරි අපි ඉවර කරමු එහෙනම්. හරි. හරි නැවත වාරයක් අපත් සමග ඉදිරියේදී තවත් ලග්නයක් සමගින් සම්බන්ධ වෙන්න කියලා ඉවරලා අපි ඔබට මතක් කරන ගමන් එහෙනම් අද දවසේ අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සමග මෙතෙක් වෙලා රැඳී සිටි මම බර්ටි මගේ සගයා කවුද කිරිබර්ටි. කිරිබටි